Sony ලගේ අලුත්ම ඩිවයිස් එක ඒ කියන්නේ Xperia 1 Mark 7 මැයි 13 නිවේදනය කෙරුවට පස්සේ ජූනි 4 ඉඳලා බෙදා හැරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට හොඳම කැමරා ෆෝන් එකක් අවශ්‍ය වුණා නම් ඔයාලට මේ ෆෝන් එක තෝරගන්න පුළුවන්. කොහොම වුණත් ඔයා මේ ෆෝන් එක තෝරගෙන මිලදී ගන්නවා නම් ඔයාට ඩොලර් 1700ක් එහෙමත් නැත්නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ තරම් ඉහළ මිලකට එන Xperia 1 Mark 7 ගන්න හොඳයිද නැද්ද? ඒ වගේම මේ තරම් ඉහළ මිලකට එන එකේ අපිට දෙන පහසුකම් මොනවද? නවෝත්පාදනයන් තියනවද? මේකේ හොඳ නරක මොනවද? මේ හැම දෙයක්ම ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. තාක්ෂණික ලෝකයේ අලුතෙන් සිද්ධ වෙන දේවල් මේ වගේ වීඩියෝස් වලින් ඔයාට බලන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ටෙක්නිසාඩ් YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් වලින් like එකෙන් දෙන support එකත් මට ගොඩක් වටිනවා. ඉතින් අපි අද කතා කරන්නේ Xperia 1 Mark 7 ලක්ෂ 5ක් වගේ ලොකු මුදලක් වැය කරලා ගන්න සුදුසුද නැද්ද කියන එක. ඉතින් මේකට හේතු ගොඩක් තියෙනවා. මගේ මතය වගේම දුරකථන විශ්ලේෂකයන්ගේ මතෙත් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ මතේ කෙලින්ම කියනවා නම් මේ තරම් ඉහළ මුදලකට Xperia Mark 7 ගන්න එක සුදුසු නෑ. ඒකට හේතු ඔයාට දැන් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. Sony Xperia 1 Mark 7 ගැන කතා කරනකොට අපිට එකම රටාවක් අනුගමනය කරන බවක් තමයි පේන්නේ. ඉතින් කලින් ජෙනරේෂන් එක බලද්දි මේකේ ලොකු ඩිසයින් වෙනසක් වගේම ලොකු හાર્ඩ්වෙයාර් ස්පෙસિෆිකේෂන් වල වෙනසක් අපිට බලා ගන්න බෑ. ඒ වගේම අපිට මෙතනදී තවත් විශේෂ දෙයක් අපිලා පේනවා. ඒ තමයි ස්මාර්ට්ෆෝන් ට්‍රෙන්ඩ් එකත් Xperia 1 Mark 7 මග ඇරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් වලින් අතෑරපු දේවල් Xperia 1 Mark 7 එකට ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් සමහර දේවල් අපිට මේකේ හොඳ විදිහට දකින්නත් පුළුවන්, නරක විදිහට දකින්නත් පුළුවන්. ඉතින් උදාහරණයක් කියනවා නම් හෙඩ්ෆෝන් ජැක් එක, ඒ වගේම micro SD card slot එක වගේ තවමත් මේ ෆෝන් එකේ ඇතුළත් වෙනවා. ඉතින් මේක අපිට වැරද්දක් විදිහටම දකින්න බෑ, අඩුපාඩුවක් විදිහටම දකින්න බෑ. මොකද මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. කොහොම වුණත් මේ වගේ පරණ ෆීචර්ස් ඇතුළත් වෙන හින්දා අපිට Xperia 1 Mark 7 එක ස්මාර්ට්ෆෝන් ට්‍රෙන්ඩ් එක මග ඇරියා කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකම රටාවකට නිෂ්පාදනය කරන Xperia ෆෝන් වලට ලෝකේ හොඳ විකුණුම් ප්‍රමාණයක් ලබා ගන්න බැරි වුණා. ඉතින් 1 Mark 7 එක ආවත් මේ ට්‍රෙන්ඩ් එක කඩා ගන්න බැරි වෙයි. මොකද එකම රටාව කියන තැනින් පිටපයින්න 1 Mark 7 එක සමත් වෙලත් නැහැ. ඉතින් අපි ඊළඟට මේකේ දකින විශේෂම දේ තමයි මේකේ කැමරා සෙටප් එක. කිසිම අඩුපාඩුවක් කියන්න බෑ. ඒ තරම් මේකට වැඩි අවධානයක් යොමු කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. Xperia 1 Mark 7 එකේ කැමරා පැත්ත ගැන කතා කරනකොට දැනට තියෙන හොඳම කැමරා හાર્ඩ්වෙයාර් වගේම සොෆ්ට්වෙයාර් කෙනුත් ලොකු උදව්වක් අරගෙන තියෙනවා. ඉතින් මේ Sony කැමරා සෙටප් එකේ තියෙන විශේෂත්වය තමයි මෙගාපික්සල් කවුන්ට් එකට ලොකු අවධානයක් යොමු කරන්නේ නැතුව කැමරා වල පාලනය, නිර්වද්‍යතාවය වගේ දේවල් ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ හින්දා ඔයාලට හොඳ ගුණාත්මක භාවයෙන් වීඩියෝස් වගේම ෆොටෝස් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ගැන තවත් විශේෂම දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයා Sony කැමරා එකක් පාවිච්චි කරද්දී ලැබෙන එක්ස්පීරියන්ස් එක ඔයාට Sony Xperia 1 Mark 7 එකෙනුත් ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ අපිට 2 stage physical camera button එකක් එහෙමත් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි Sony Xperia 1 Mark 7 එක දෙවනියට විශේෂ තැන දුන්න ඔඩියෝ ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මේ ෆෝන් එකට Sony Walkman lineup එකේ ඉහළම පරිපථයක් යොදාගෙන තියෙනවා. ඉතින් මේ හින්දා ඔයාලට ගොඩක් හොඳ sound මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක high resolution audio, ඒ වගේම Dolby Atmos මේ වගේ audio පැත්තෙන් ගොඩක් features වලටත් support කරනවා. ඉතින් අපි මේ වෙනකොට කතා කරපු කැමරා පැත්ත ඒ වගේම ඔඩියෝ පැත්තෙන් තමයි අපිට 1 Mark 7 එකෙන් ප්‍රීමියම් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේවල් වලට යද්දි ගොඩක් සාමාන්‍ය තත්ත්වයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන බැලුවත් කලින් ෆෝන් එකට සමාන ප්‍රමාණයක්, සමාන රෙසලූෂන් එකක් වගේම 120 Hz කියන රිෆ්‍රෙෂ් රේට් එක තමයි යොදාගෙන තියෙන්නේ. කොහොම වුණත් 1 Mark 7 එකට එනකොට බ්‍රයිට්නස් පැත්තෙන් වැඩි දියුණු කරන්න Sony ලා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ හුරු පුරුදු ඩිස්ප්ලේ එකක් එක්ක මේ ෆෝන් එක බල ගන්නවන්න නම් Snapdragon 8 Elite එක තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ chipset එක flagship phone වලට එන අලුත්ම chipset එකක්. ඒ හින්දා අපිට මේ phone එකෙන් හොඳ කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වුණාට Sony සමාගම මේ phone එකේ gaming ගැන එහෙමත් නැත්නම් benchmark score ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අපිට එතන පොඩි ගැටලුවක් තියෙනවා.
කොහොම වුණත් අපිට Snapdragon 8 Elite තියෙන හින්දා මේකේ හොඳ performance එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් එක්ක අපිට Sony Xperia 1 Mark 7 එකේ 12GB RAM එකක් තියෙන 256GB මාදිලියක් තමයි තියෙන්නේ. කොහොම වුණත් අපිට මේකේ micro SD card slot එක තියෙන හින්දා 2TB දක්වා SD card එකක් පාවිච්චි කරලා මේකේ memory extend කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ hardware specification එක ගැන Sony Xperia 1 Mark 7 එකේ software පැත්තට හැරෙනවා නම් මේකේ ධාවනය වෙන්නේ Android 15 version එක. ඒ වගේම මේක තවත් Android upgrade 4කට සහාය දක්වනවා. ඉතින් මේ වගේ තවත් ප්‍රධාන Android upgrade 4කට සහාය දක්වන එක අපිට decent අගයක් විදිහට ගන්න පුළුවන්. නමුත් Samsung Pixel වගේ ෆෝන් දෙන software support එක මේක මහ ලොකු දෙයක් නන් නෙමෙයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපි software ගැන කතා කරද්දී AI features ගැනත් දැන් අවධානයක් යොමු කරනවා. ඉතින් මේකේ අපිට ලොකුවට AI features ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපි Pixel phone වල එහෙම හොඳට AI features දැකලා තියෙනවා. නමුත් Xperia 1 Mark 7 පැත්තට එනවා නම් මේකේ AI features ලොකු ප්‍රමාණයක් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. හරි ඉතින් අපිට මේ වගේ දේවල් තමයි Xperia 1 Mark 7 ගැන කෙටියෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගණන් මිනුම් එක කතා කරනවා නම් මේ වීඩියෝ එක තවත් ගොඩක් වෙලා ඔයාලට බලන්න සිද්ධ වෙනවා. ඉතින් මම දැන් හිතනවාට මේ කෙටි පණවිඩෙන් වාට Xperia 1 Mark 7 ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයා මේ ෆෝන් එක ගන්නවා නම් ඉලක්ක කරන්න ඕනේ මේකේ ප්‍රීමියම් කැමරා සෙටප් එක වගේම ඔඩියෝ පැත්ත. ඉතින් අනිත් දේවල් ගොඩක් දුරට වෙනත් ෆෝන් වලට සමානයි. ඉතින් ඔයාට ලක්ෂ 5ක් වගේ මුදලක් වැය කරන්න පුළුවන් නම් මේ ෆෝන් එක ගන්න පුළුවන්. නමුත් මගේ නම් මතේ මේ වගේ ඉහළ මිලක් වැය කරලා මේ ෆෝන් එක මිලදී ගන්න එපා කියන එක. මේකට හේතුව තමයි මේ ෆෝන් එකේ සැපයුම තිබුණාට මේ ෆෝන් එකට තියෙන ඉල්ලුම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඉල්ලුම අඩු වුණාට පස්සේ මේක යථා කාලෙකදී මේ මිල ගණන් ගොඩක් පහළට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකට මිල ගොඩක් පහළ බැස්සොත් ඔයාට මේ ෆෝන් එක ගන්න හොඳයි කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාට Techizard YouTube channel එකත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න. එහෙනම් මේ වගේ අලුත් දෙකින් ආයෙත් ඔයාලව හම්බෙන්න. ඔයාලට සුබ දවසක්.